මේක මේ රාජ අනඥාවක් නොවේ. අනේ කොහොම හරි කරලා බලලා ඔය අනඥාව වෙනස් කරගන්න බලන්න. එහෙම කොහොමද රාජ අනඥාවක් අපි වෙනස් කරගන්නේ? මොකද බැරි? ඔය ලොකු ලොකු ඇත්ත කොයිතරම්නම් අනඥාවල් වෙනස් කරගන්නවද? මයි දෙයියෝ ගියම මායි මගේ දරු පෙට්ටියයි තනි වෙනවා. ඇරත් මේ දුප්පත්කමට ගොයිතනක් බතක් කරගෙන ඉන්න අපි. ඔය මහතැන් වලට ගියම මොනවා වේවිද කියලා කවුද දන්නේ? රජවාසල හේවාරාල ඇත්තෝ කියපු දේවල් කන් දිහාගෙන ඉන්නකොට මට නම් දැනුනේ අපිත් මොනවටද මේ විහිං දුක් විඳින්නේ කියලා. රජවාසල සේවයට බැඳුනහම මේ වගේ දුක්ගිනි කන්දරාවක් උහුලන්න වෙන්නේ නැහැ කියනවනේ. ඉතින් අපි මොනවටද ඕකට පයින් ගහන්නේ? ඒ රාජ සැප සම්පත් මොනවා වුණත් මට මගේ දෙයියෝ වටිනවා. දුකක් කරදරයක් විඳගෙන හරි එක පැල් කොටයකට වෙලා හරි ඉන්නේ අපිමනේ. හේවාරාල ඇත්තෝ කියපු විදිහට අපිට රජවාසලට හේවයට ගියාම ඈත්ෙන් දුවමනාවක් නැහැ. රජවාසල සේවයට ගිය ගමන්ම අපිටත් ඔය ළඟපාතියෙන් ගෙයක් දොරක් ලැබෙයිලු. ඉතින් අපි තුන් දෙනාටම බැරියා එහෙන් ගොහින් පදිංචි වෙන්න. අනේ මම මේ ගමේ ගොඩේ ඇති. ඔය මහතැන් වලට ගිහිල්ලා නෑ මම මේ තීන්දුවක් අරගෙනම කතා කරනවා නෙවෙයි. අර හේවාරාල ඇත්තෝ කියපු විදිහට කල්පනා කළා මිසක් මොනවා වුණත් අපි කවුරුත් රජ්ජුරුවෝ යටතේ ඉන්න යටත් වැසියෝ. රාජකාරිය අපි කාටත් පොදුයි. ඉතින් මොන දීපංකරක හිටියත් ඔය රාජකාරියට අපි යටත් වෙන්න එපාය. අනේ මන් දන්නේ. මාන්නම් ඒ තරම් දැනුම් තේරුම් තියෙන ගෑණියෙක් නෙවෙයි. ඒත් මගේ හිත නම් කියන්නේ මේ උදාවෙන්ට යන්නේ මොකද්ද මහා නරක කලදසාවක් කියලා.